ඔන්න ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන NITF National Insurance Trust Fund එකේ ඔයාලට ජොබ් වේකන්සි ඕපන්ලා තියෙනවා. ලේඛනාගාර සහායක රෙකෝඩ් රූම් හෙල්පර් කියන ජොබ් පොසිෂන් එක වලට ඕපන්ලා තියෙනවා. මේකේදී ඔයාලට බලන්නේ O level වලට පෙනී සිටීම පමණයි. ඊට අමතරව supply chain management, ඊට පස්සේ finance, accountancy, ඊට පස්සේ logistics and transport, business admin, මෙන්න මේ කියන ඩිග්‍රී හෝල්ඩර්ස්ලා මට මැසේජ් දාලා තිබ්බා මට ජොබ් ඔපචුනිටි එකක් නැද්ද අයියේ හොයාගන්න පුළුවන්ද කියලා. එයාලට ජොබ් පොසිෂන් ඕපන්ලා දෙනවා ජූනියර් එක්සිකියුටිව් කියන පොසිෂන් එක. මේකදී යාලා work experience require කරලා නැහැ. ඒක නිසා ඔයාලට fresh graduates ලටත් මේකට apply කරගන්න පුළුවන්. ඊට අමතරව මම මේ සඳහන් කරපු ඩිග්‍රී හෝල්ඩර්ස්ලා හැමෝටම මේකට apply කරගන්න පුළුවන්. මේකේදී ඔයාලට apply කරගන්න පුළුවන් ජූනි මාසයේ 30 වෙනිදා දක්වා විතරයි. මේ මාසේ 30 වෙනිදා දක්වා විතරයි apply කරගන්න තියෙන්නේ. register post ඔයාලා apply කරගද්දී ඔයාලගේ CV එක මම මෙන්න මේ කියපු key point අනිවාර්යයෙන්ම highlight කරලා දාන්න. updated CV එකක් අනිවාර්යෙන් apply කරගන්න. ඊට අමතරව application එක ඔයාලට හොයාගන්න අපහසුයි නම් මම මේකේ link එක දානවා description එක වගේම comment section එකේ. ඊට අමතරව මේකේ මම මේ කියපු දේවල් වලට අමතරව මම මෙතනින් දානවා තව open ලා තියෙන job position. ඒ වගේ විස්තරත් මම මේකේ link එකේ දානවා. මේ වීඩියෝ එකේ description එක වගේම comment section එකේ. මේක TikTok එකේ බලන කෙනෙක් නම් හොයාගන්න අපහසුයි නම් my profile එක click කරගන්න. profile එකෙන් my bio link එකට යන්න. bio link එකෙන් Facebook page එකට, YouTube channel එකට වගේම Instagram account එකට යන්න පුළුවන්. ඔයාලා මේක Facebook එකේ බලන කෙනෙක් නම් මේකේ description එක බලන්න මම මේ දේවල් පැහැදිලිව දානවා. YouTube එකේ බලන කෙනෙක් නම් comment section එකේ pin කරලා තියෙනවා. Instagram එකේ බලන කෙනෙක් නම් ඒත් comment section එකේ මේ දේවල් තියෙනවා. ජූනි 30 වෙනිදාට කලින් application එකයි ඔයාලගේ CV එකයි ඊට අමතරව සහතික කළ පිටපත් ඔයාලගේ වෘත්තීය සුසුකම් ඊට අමතරව ඔයාලගේ අනිත් සුසුකම් අධ්‍යාපන සුසුකම් සියලුම දේවල් කොපි සහතික කරලා මේකට apply කරගන්න register post හරහා ජූනි 30 වෙනිදාට කලින්. එහෙනම් අනිවාර්යයෙන්ම ගිහලා apply කරගන්න. ජය වේවා.